නියෝජ්‍ය පොලිස්පතිතුමා දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ විදිහට අත්අඩංගුවට ගන්න පිරිස් මේ සියලු දෙනාගේ මත්ද්‍රව්‍ය තොග වලින් විකුණලා ගන්න ආදායම එක එක තැන්වල තියෙනවා. ඒතර රට ඇතුලේ තියෙනවා. ඒතර දැන් මේ විදිහට හම්බු කරලා මේ ගන්න ආදායම ඒගොල්ලෝ කොයි විදිහට ආයෝජන කරලා තියෙනවද? තියන් ඉන්නවද කියලා බලලා තියෙනවද? මොනවද ආසන්න සිද්ධි ඔබතුමාලට වාර්තා වෙච්ච මේගොල්ලෝ කොහෙටද මේ මුදල් ගෙනිච්ච කියලා? ඔව් ඉතාමත් ආසන්න සිදුවීම් තියෙනවා චතුර. හොඳයි මේ ප්‍රශ්නය අහපු එක. මේක විවිධ ක්‍රමවලට ආයෝජනය කරලා තියෙනවා. ඔවුන් මෙරට සහ පිටරට දෙකෙහිම ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම නිවාස, ඉඩකඩම්, යාන වාහන, ඒ වගේම බෝට්ටු, ඒ වගේ දේවල් හරහා සහ කවුන්සල මුදල් තියෙනවා. ඉතින් මේ අනුව ළඟදීම අපිට තියෙන විමර්ශන වල සඳහා තියෙන ඉතාමත් උත්තරීතර ආයතනය තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය තියෙනවා. ඒ අනුව මේ ආසන්නයේදීම ඔබ පුදුමයට පත්වෙයි කෝටි 33 කෝටි 60 ලක්ෂයක මුදලක් අපි හොයාගන්නවා එක්තරා ප්‍රසිද්ධ දේවාලයක කපු මහත්තයෙක්ගේ account එකේ තිබිලා. හරි පුදුමයි. 33 කෝටියක් දෙවියෝ ඉන්න තැන කියන තැනක 33 කෝටියක් තිබිලා දිනවා මුදල්. කොහොමද ඒක මේ එතකොට මේ කාගේ සල්ලිද? ඔය කියන්නේ ප්‍රසිද්ධ නමගිය කෙනෙකුගේද නැත්නම් ජාලයකද? නමගිය පසුගිය කාලවල ප්‍රසිද්ධියට පත්වෙච්ච ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක්ගේ මුදල් තමයි මෙතෙන්ට මේ වෙන්නේ. ඒකට ඒ මුදල් එතනට හෙරොයින් ජාවාරමේ මුදල් තමයි මේ මොහුගේ මේ දේවාලයේ කපු මහත්මයාගේ account එකට එක යොදා ගන්නවා මේ මුදල් ඩිපොසිට් ගන්න. එතකොට ඒ හරහා ඉන්න අනතුරු මේවා වෙනත් අර මේ කළු සල්ලි සුදු කිරීමේ ක්‍රමයන් තියෙනවා. ඊට පස්සේ ක්‍රිප්ටෝ කරන්සි විදියට යනවා, ඩොලර් කරලා යනවා, උන්ඩියල් ක්‍රමයට යනවා. මේ මොන ක්‍රමයට ගියත් අපේ විමර්ශන දැලට මේවා අහු වෙනවා. ඒ අනුව දැනට එවුන් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඒ වගේ මේ දේවල් අධිකරණ නියෝග මත තහනමට ලක් කිරීමට කටයුතු කරනවා. ඒ පමණක් නෙමෙයි. මට පණිවිඩයක් දෙන්නටත් අවශ්‍යයි. ඒ තමයි දැන් මේ වන විට ලංකාවේ ක්‍රියාත්මකයි 2025 තමයි මේ පනත සම්මත වුණේ අපරාධයකින් උත්පාදිත දේ සම්බන්ධයෙන් පනත Proceed of Crimes Act එක. මේ පනත ක්‍රියාත්මක වුණයින් පස්සේ අපිට හැකියාව තියෙනවා අධිකරණයේ අවසරය මත ඕනෑම ජංගම දුරකථනයක්, ඕනෑම ඩිජිටල් උපකරණයක් ඒවා සම්බන්ධයෙන් රහසිගතව පරීක්ෂා කිරීමේ නෛතික බලය අපට ලැබිලා තියෙනවා. ඉස්සර තිබ්බේ නැහැනේ. ඉස්සර එහෙම කරන්නේ කොහොමද කියලා අහුවන්නේ. දැන් එහෙම බෑ. දැන් එහෙම පුළුවන්. එහෙම පුළුවන්. අපිට පුළුවන් ෆෝන් ටැප් කරන්න උනත් පුළුවන්. අපිට නෙමෙයි ඒ සඳහා විශේෂිත ආයතනයක් තියෙනවා. ඒ ආයතනයේ විශේෂිත වූ නිලධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ PCIB එක අපේ අපරාධයෙන් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් ඒ සඳහා පොලිස් පරීක්ෂකවරයෙක්ගෙන් ඉහළ නිලධාරීන්ට ඒ විමර්ශන පවත්වාගෙන යීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මොනම විදියකින් හරි නවීන තාක්ෂණානුකූලව සිදු කරන ඕනෑම අපරාධයක් හඹා ගිහිල්ලා මේවා කරන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි. එහි අපිට control delivery කියන ඒ தත්ත්වයේ බලය. ඒ කියන්නේ යම්කිසි ජාවාරමක් සිද්ධ වෙනවා නම් අධිකරණයට අපි දැනුම් දීලා ඒ ජාවාරම ඇතුළත අපේ විමර්ශන නිලධාරීනුත් යොදවලා ඔවුන් සමග එකතු වෙලා ඒ වැඩේ කරන ගමන් ඒ විමර්ශනයේ සම්බන්ධ ඒ අපරාධයට සම්බන්ධ ඒ ජාවාරමට සම්බන්ධ සියලු දේවල් සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා රහසිගතව. ඒ තත්ත්වයට ඊළඟට ඕනෑම ඩිජිටල් උපකරණයක් එක්ස්ට්‍රැක්ට් කරලා ඒවා තියෙන දත්තයන් ලබා ගැනීමට බලය මේ සියලු බලතල මේ අලුත් පනත හරහා ලැබිලා තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි පාතාලයට වේවා අනිකුත් ඔය සුදු කරපටි අපරාධකරුවන්ට වේවා ඔබ කිසිවක් කරාට වැඩක් නැහැ. ඔබගේ ඉන්න ආසන්නතම කෙනා, ඔබගේ හොඳම හිතවතා, ඔබගේ හොඳම ජාවාරම්කරු සමහර විට ඒ අපේ කන්ට්‍රෝල් ඩිලිවරි එක අතර ඉන්න කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ දේවල් ඉදිරි කාලය තුල ඉතාමත් ඉක්මනින් විමර්ශන වෙලා සෑම දෙයක්ම එළියට එන තත්ත්වයක් අපිට නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා.